බොහෝ දෙනෙකුට කරපු හොඳ තේරෙන්නේ පස්සේ. අර මිනිස්සු මරුණහම අඬන්නේ ඇයි? මරුණහම තමයි මිනිස්සුන්ට වටිනාකම ඇති වෙන්නේ. ඔය නැති වුණාම තමයි අගය දැනෙන්නේ. සමහරක් දේවල් අපිත් එක්ක ඉන්නකම් අර කියන්නේ රායස ළඟදී මා ළඟ සිටි යසවතිය කටුකවල් යහන සරසූ පද්‍යවතිය මේ සුරාසොඬ සැමිවලබේ ඉන්නකම් අගයක් නැහැ. සමහර දරුවෝ ඉන්නවා මම මේ තරුණ මහත්තුරුන්ගෙන් මේක අහන්නේ. ඔය ජීවිතේට මේ වෙනකොට තාත්තට කීපාරක් කියලා තියෙනවද ආදරේ කියලා? මම මේ දරුවන්ගෙන් අහන්නේ. අර මරුණාම දැකලා තියෙනවද කොරණ කෝලා? පින්නතුනි මිනිහ කයි කියලා හිතන වෙලාවකට. අපි ඉතින් මලකවල් වල යනකොට ඕන තරම් දකින්නවනේ. මම ඒ කියන විදිහටම කියන්නද? පෙට්ටි අරයි යනවා දැකලා අහනවා යනවද කියලා. අපි දාලා යනවද කියලා අහනවා. එහෙම කියනකොටම ආපහු තියන්න ඕන අරන් ගිහිල්ලා සාලේ මැද්දේ. කැමතිද? ඔතලා තියන්න ඕන බුදිය නැඳ උඩි. ඔය බොරුවට වෙන්න තුනේ. ලෝකෙට පේන්න. ඉන්නකම් ඒ ආදරය දක්වලා නැහැ. මං කියන්නේ බිරිඳ ස්වාමියාට ආදරය කරන්න ජීවත් වෙලා ඉන්නකොට ඔය මේ පැත්තේ ළම්මලා කියනවාද සෙනෙහබර ස්වාම පුරුෂයාට මම ඔයාට ආදරේ කියලා. කට ඇරලා කියන අර පිටිපස්සේ අම්මලාගේ මූණු දැක්කහම මතු මත්තේටවත් පතන් නැති ගානට ඉන්නේ. තාත්තලා කියලා දෙනවද? පිටුතුනේ හරි ආදරෙන් ඉන්න. එතකොට තමයි දරුවෝ පුරුදු වෙන්නේ මොකේද? අපි මෙතෙක් කතා කරපු හැම ප්‍රශ්නයක්ම නැති කරන්න පුළුවන් පවුල පන්සල වගේ තිබ්බොත්. පවුල බොහොම පිළිවෙලට තිබ්බොත්. මම දූ දරුවන්ට යෝජනා කරනවා. දූ දරුවන්ගෙන් අහන්නේ. අන්තිමේට කවද්ද අම්මටයි තාත්තටයි ආදරේ පෙන්නේ? ඔය අවුරුද්දකට සැරයක් සීනි 250ක් කිරිපිටි පැකට්ටයක් සරමච්චීත්තයක් 60ක් දෙන එක නෙමෙයි ආදරේ කියන්නේ. යුතුයකමට වඳින එක එහෙම නෙමෙයි. සමහරු ඉන්නවා අම්මගේ තාත්තගේ ඇඟෙන්වත් අල්ලන්නේ. ළඟට නර්ස්ලා 3 දෙනෙක් විතර දාලා ඉන්නවා මොකේද? බලා ගන්න. එහින්දා ඔය අම්මා තාත්තා හොඳට බලා ගන්න. මම මේ දරුවෝ ඉන්න දෙමව්පියෝ ඉන්න දරුවන්ට කියන්නේ තරුණ මහත්තුරුන්ට මං කරන යෝජනාව තමයි හරි විමසිලිමත් වෙන්න. හරි පරීක්ෂාකාරී